මම අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ 10 වසරේ පළවෙනි පාඩම ඇසුරින් ආපු පොඩි ගානක්. ඒ කියන්නේ මෙන්න මේ තල රූපේ ගන්නකො. මෙන්න මේ තල රූපේට අදාළ මම මේ පාට කරපු කොටසේ පරිමිතිය කියන එක තමයි අහන්නේ. මේක නිර්මාණය වෙලා තියෙන විදිහ ගැන යම්කිසි අවබෝධයක් හදාගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ රූප සටහනේ පරිමිතිය හොයන්න. හොඳට පරිස්සමෙන් කල්පනා කරන්න. මේ තියෙන්නේ පැත්තක දිග සෙන්ටිමීටර් 14ක් වෙච්ච සමචතුරස්‍රාකාර තහඩුවකින් මෙන්න මේ කැඩි ඉරි වලින් දක්වා ඇති විදිහේ කොටස් ටිකක් කපලා අයින් කරලා තියෙනවා. එතකොට මේ කපලා අයින් කරලා තියෙන කොටස් ටික ඔයාට පැහැදිලිව පේනවද මේ තියෙන වෘත්තයකින් හතරෙන් එකක් කියලා. එතකොට මෙන්න මේ තියෙන ඡාප කොටස ගත්තොත් පුතේ මේ තියෙන වෘත්තයකින් හතරෙන් එකකට අදාළ ඡාප ටික. එතකොට මේ වෘත්තයකින් හතරෙන් එකයි මෙතනත් හතරෙන් එකයි මෙතනත් හතරෙන් එකයි මෙතනත් හතරෙන් එකයි. හතරෙන් එක එකතු කරපුවාම එන්නේ මොකද්ද? භාගයයි නේ. හතරෙන් එකයි කියන්නේ කාලයිනේ. කාලයි භාගයයි. එතකොට මෙතනත් භාගයක් තියෙනවා මෙතනත් භාගයක් තියෙනවා වෘත්තයකින් භාගයක් තියෙනවා. එතකොට භාගයයි එකතු කරොත් මොකක්ද හැදෙන්නේ? බෝතලයක්ද? නෑ පිස්සුදු වෙනේවා. භාගයයි එකතු කරොත් හැදෙන්නේ සම්පූර්ණ වෘත්තයක්. එහෙනම් දැන් ඔයාට තේරෙනවා මෙන්න මේ අඳුරු කරන ලද කොටසේ පරිමිතිය කියන එක ඇතුලේ ඇත්තටම තියෙන්නේ අරය සෙන්ටිමීටර් 14න් දෙකෙන් පංගුවක් 7ක් වෙච්ච වෘත්තයක පරිදිය නේද කියලා. තව දුරටත් තේරෙන්නේ නැත්නම් මම මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න. මෙන්න මෙහෙම වෘත්තයක් අරගෙන පුතා ඔයා මේක කෑලි 4කට බෙදන්න. ඔයා මේක කෑලි 4කට බෙදුවට පස්සේ මේ තියෙන එක කොටස දෙක කොටස තුන කොටස හතර කොටස නම් මෙන්න මේ දෙක කොටස කොහෙද තියෙන්නේ බලන්න. මෙන්න මෙහෙම කොටස ආමෙන් දෙක කොටස. මෙන්න මේ එක කොටස කොහෙද තියෙන්නේ මේෂේ ආමෙන් එක කොටස. මෙන්න මේ තුන කොටස කොහෙද තියෙන්නේ මේන් තුන කොටස. මෙන්න මේ හතර කොටස ආමෙන් හතර කොටස. තේරුණාද? ඔය කොටස් හතරෙන් නේද වෘත්තය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස අඳුරු කරන කොටසේ පරිමිතිය කියලා කියන්නේ ඡාප කොටස් හතරක්. ඡාප කොටස් හතර එකතු වුණාම දෙන්නේ මේ ආකාරයේ වෘත්තයක්. වෘත්තයක වටේ දිග කියලා කියන්නේ පුතේ අරය සෙන්ටිමීටර් 7ක් 25R දාලා. හේතුව අරය 7ක් වෙන්නේ මේ තියෙන කොටස පුතේ දෙකට බෙදෙන්න ඕනේ. අරය සෙන්ටිමීටර් 7යි. 7 22 වරක් දෙක කියන්නේ සෙන්ටිමීටර් 44යි. ඔන්න ඔච්චරයි. ඒ නිසා මම හැම වෙලාවෙම දරුවන්ට මගේ ක්ලාසස් වල දරුවන්ට මම දෙන උපදේශය තමයි මේ විදිහේ රූපයක් ආවොත් ඉස්සෙල්ලාම කල්පනා කරන්න. එයා එතන හදන්න කලින් ඒක හිටියේ මුලින් මොන ටයිප් එකකටද කියලා. තේරුණාද මං කියන එක? ඒ මුලින් හිටපු ටයිප් එක හොයාගන්න පුළුවන් නම් එයා එතනට එන්න කවුද අලුතින් එකතු කරේ? කවුද එයාගෙන් අයින් කළේ? ඔය වගේ දේවල් ටිකක් හොයාගත්තා නම් ඒ රූපයට අදාළ එයාට අදාළ පරිමිතිය වර්ගඵලය හොයන එක පට්ට සිම්පල්.